අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම 1999 ඉඳලා මේ ලංකාව පුරාම ධර්මයේ දේශනා කරනකොට ඒ බණහඬ මිනිස්සු ආවේ පුදුම ශ්‍රද්ධාවෙන්. නිවිට්ට ප්‍රේමයෙන් ලොකු ස්වාමීන් වහන්සේ දකින්නට මිනිස්සුන්ගේ මූණ හිනාවෙන් පිරීලා යනවා. සතුටක් ඇති වෙනවා. ඇස්වලට කඳුළු වෙනවා. අපිට බවා. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේගෙන් ගොඩාක් අය බණ අහන්න ආවේ පිහිටි ශ්‍රද්ධාවෙන්. ඒ පිහිටි ශ්‍රද්ධාව, ඒ ප්‍රේමය, ඒ ප්‍රසාදය රැකගත් අය ඒ ධම්මාවතේ අවසානයේ කරාම යාවි. මෙතන තමයි ඒ වගේ ගොඩාක් අය නිර්වාණ බීජ වපුරන්න පැමිණි තැන මේ පොල් ගහවල මේ උතුම් දන් සභා මණ්ඩපය. ඒ ලොකු ස්වාමීන් වහන්සේ මිනිසුන්ට යහපත සැලසූ භූමිය අදටත් දම් සුවඳ විහිදෙනවා. අදටත් දම් සුවඳ විහිදෙනවා. පින්වතුනි, අපිට කවදාවත් ඇසූ නැති ධර්මය අපිට අහන්න ලැබුණා මහමෙවුනාව නිසා. තවමත් අහනවා. ඉවරයක් නැතුව අහනවා. සවනානුත්තරිය කවදා හරි පිරිසුදු වෙනවා. හැබැයි පිහිටි ශ්‍රද්ධාවෙන්, පිහිටි ප්‍රේමයෙන්, ඒකාන්තගත පැහැදීමෙන් බණහන්න පැමිණීම. කෙනෙක් කියන්න පුළුවන් උඹලා මෙච්චර කාලයක් බණහන්න යනවා කරගත්ත දෙයක් නෑනේ බං. කො උඹලගෙන් රැස් විහිදෙන්නේ නෑනේ බං කියලා. උඹලගේ තරහ තාම අඩු නෑනේ බං කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒ වුණාට මේ ශ්‍රද්ධාවෙන් බණහන්න එන එක කවදා හරි ඔයාව ඈතර කරවනවා. කවදා හරි ඈතර කරවනවා. අන්නේ අනුත්තරිය, සවනානුත්තරිය මිනිසුන්ට ඇති කරන්න තමයි මේ දහම් වැඩපිළිවෙල මේ පින්වත් උපාසකවරු ඇති කරලා ඔයාලට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සලසලා දෙන්නේ.